අහලා නේ. අර ගෙදර අහලා මොකද කරන්නේ? කතා කරලා බලමු චෝ. කතා කරලා බලන්න. ගෙදර කවුද? ගෙදර කවුරුත් නෑ වගේ. මාර ගෙස්සි. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? විනෝඩි සයියේ. ගෙදර කවුරුත් නෑ වගේ. ගෙදර කවුද? යන්නද? මේ ගෙදර කවුරුත් නෑ වගේ නේ. යා. අපි යා. මාමේ ගෙදර කවුද? ඉන්නේ අර පොඩි එකා. පුතේ. මොකද මේ පැත්තේ? පුතේ මේ අපි මේ ආධාරයක් එකතු කරන එහා ගමේ උත්සවයක් තියෙනවා. කොයිද මාමේ? පුතේ මේ ගෙදර ලොකු කෙනෙක් නැද්ද පුතේ? නෑ මාමේ කුඹරට ගිහිල්ලා ඉන්න ගියා. එහෙමද පුතේ? මේ පුතේ ආධාරයක් එහෙම කරන්න පුළුවන්ද දන්නේ නෑ නේද අපි. පුළුවන් මම පොඩ්ඩක් ඉන්න. මේක නම කියන්නේ. මාමා මේ පොඩි එක්කෙනා හොඳ කොල්ලෙක් නෙමේ. ලියාගෙන නම පුතා නම කියන්නකෝ. ගලෙන් වැටුණු ගෙදර හ්ම්. හිච්චලාගේ හ්ම්. පොල් බෑ හ්ම්. සුද්දා. නමේ දිග බං. හරි පුතේ එහෙනම් thank you පුතේ. අපි හරි ගිහින් හරි එන්න. හරි මාමා. හරි. මේ කොල්ල නම් හොඳ කොල්ලෙන් මේ බං ඒ ගෙදර ඈ සිරාම කතාවනේ කොල්ලා හොඳයි ඈ ගෙදර කවුරුත් නැති හින්දා කොල්ල සල්ලි වගේක් දුන්නා මේ නම ලියාගත්ත නේද කොල්ලගේ නම අපි එළවුන්ගේ උඩින්ම කියන්නේ මේ මිස්ටර් දාගන්න පොඩක් ඉන්න මේ යකෝ දීලා තියෙන විස්ස බං ඌදලා එන්නේ උතුමයි කෙක් බං මම උඹට කිව්වා ඔය ගෙදරට යන්න බෑ කියලා දැන් යමක් මෙහෙම අරින් යමක්. ඔබ දැන් කොල්ලෝ කෝබම්බල තාත්තා එහෙම මේ වැඩකට ගියානේ. ඇරකට ගියා. උඹ කොහෙද මේ යන්නේ අවස් ළමයි? වෙලා පැත්තේ. මේ පල්ලෙහාට ගියා මේ කාටද වතුර මොලේ කියලා කරා. ඒක නිසා බං. මේ අපේ අර පොඩි කොල්ලා දැක්කේ නැද්ද බං? ඊ ඇට්ටේ කොහොම කොහෙටද වෙලා හිටියා ඇල්ලටද කොහෙද බෑලා. ඕ කබම් මගේ නම විකුණා කරන අර බං පෙරේ දාවා නේද? ඔබට මතකද අර උත්සවයකට සල්ලි එකතු ගන්න නේද? මිනිස්සු දෙන්නේ. මේ කබන් අර ගෙදර ඉරිච්ච විස්සන්නේ බං ඊ මිනිස්සු. මහා ඇට්ටරයම තමයි ඉතින් ඕක. මල්ලියා අම්මට සිරි හිච්චගේ පුළුවන්. මොකද මේ පැත්තේ? උඹලේ තාත්තෝ එනවා ඵලයන් කුඹුරට මාළු බබා ඉන්නද? අයියෝ මොන මල වදයක් කරන්නේ. බාවද? ඈ? පුතත් කොහෙද ඉන්නේ මෙච්චරනක? ඇලේ. ඈ? ඇලේ. ඇලේ ඉන්නේ. ඇලේ මොනවා කරේ මෙච්චරනක? දෙල්ලම් කරා. මේ ආමර සිරක් ටිකක් තියෙනවා. ලෙඩි කලන් විතර හරකට කන්න දාපන්. කලේ. වැඩක් කරන්නේ නැහැ පුතේ. මොන වදයක්ද මන් දන්නේ අප්පා තාත්තා හැමදාම මටමනේ මේවා කියන්නේ. ඒක තාත්තට දෙඩක් දෙන්නන්කෝ. बोल तो මොකක්ද ඔය කරේ? तो මේ වල්ටි කෙනෙක් දැන් මේ මට. ඔය හිතුවද මං හරකෙක් කියලා? මං තොර කිව්වේ මොකද්ද? හරකට වල්ටි ගිහින් දාපන් කියලා නේද? හා? ඔබ කියන දෙයක් අහන්නේ නැහැ. හරිද? නෑ ඉතින් මට ඇහිලා තියෙනවනේ තාත්තට හැම වෙලාවෙම හරක කියනවා කියලා. ඉතින් මම මේ අතු ටික තාත්තට ගෙනත් දැම්මා. මම ඉතින් හරකට ඈ බොල तो හිතුවද මම මේ හරක කියලා? තොපේ අම්මා මට හරක කිව්වට හා? තෝ මගේ නම විකුණන් කන්නේ තෝ වගේ එකෙක් නං මේ මන් දන්නේ නෑ බං මට ඔළුව එකෙක්කම හැදිලා තියෙන්නේ බං සික් නේ තාත්තේ ගෙදර යන්කෝ මේ දැන් හැන්දෑ වෙලා
අලිත් එනවා තාත්තා එක්කන් ආවා වගේ නෙවෙයිනේ මාව එක්කයි යන්නේවත් නෑනේ මේ අප්පා එපා වෙනවා යන්කෝ දැන් අලියෙක් එහෙම ඇවිල්ලා ගැහුවොත් කවුරු හොයා බලන්නද මේ වෙලේ තෝ මගේ නම්බුව නැති කර හින්දා මං තෝ දැන් වෙලට එක්කන් ඉන්නේ මම වැඩ වලට තෝ ගෙදර තියලා ඉන්න පුළුවන්ද තෝ නම්බුව නැති කළා මෙතන මගේ දැන් බලපන් තෝ මට කරපු වැඩ තෝ මට මේ ගමේ ඉන්නද දෙනවද හිටපිය මාත් එක්ක යන්න හරි හදිස්සියක් තියෙන්නේ හරි ඉතින් බොඩි එකේ කුඩා ආතල් දෙකක් ගන්න ආතල් මම බුට දෙනවා ආතල් බලාගනි අනේ යන්කෝ දැන් අලිය එහෙම ආවොත් යමන්කෝ බලනම් බම් පුතේ කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ නේ බම් මට යමවකෝ බලනම් බම් මන් දන්නේ යම ඔබට අවශ්‍ය නම් කියනවා කියන්නේ මම ඒකත් ඇත්ත ඔබ කියන එක අලිත් වෙන්න පුළුවන් තමයි යම टोपी है